කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ප්‍රවාහනය කළ පෞද්ගලික අංශයේ බෞස රථයක් හැටන් නුවරඑළිය කිරිමැටිය මාර්ගයේ ක්ලාන්ටන් වත්ත ප්‍රදේශයේදී දැඩි වංගු සහිත ස්ථානයකදී පෙරළී තිබෙනවා. එම බෞසරයේ පෙට්‍රල් ලීටර් 13800ක් සහ ඩීසල් ලීටර් 13200ක් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර බෞසරයේ පෙරළීමත් සමග ඉන් පිටවන තෙල් ප්‍රදේශවාසීන් විසින් රැගෙන ගොස් තිබෙනවා. බෞසරයේ තිබූ ඉතිරි ඉන්ධන කොටගල කංජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරීන් බෞස රථය යොදාගෙන ඉන්ධන ඉවත් කරගෙන ඇති නමුත් අනතුරු නිසා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13000ක් පමණ අඩු වී ඇති බව කංජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරියෙකු සඳහන් කළා. බෞස රථය අනතුරට පත්වන අවස්ථාවේ පැවති දැඩි අයහපත් කාලගුණික තත්ත්වයක් සමග ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉහළ කොත්මලේ ජලාශයට කාන්දු වී ඇති බවටද වාර්තා වනවා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.